දේවාල කතා කරලා මම වඩ පස්සේ ගන්නම් ඈ. පාත් එක දැන් කෝල් එකේ හිටියේ. තෙක්කන්නේ ගුණේ අංකල්. අන්න කොල්ලෝ ඉතින් අපිට බොරුව දානවනේ. බොරුව නෙමෙයි ඉතින් ගුණේ අංකල් අපිට වඩා ඇත්ත කියන්න තිබ්බා. ඔයා හූල්ලනවනේ. ඉස්සුද බං. ඒ ඉස්සර බං දැන් එහෙම නෑ. ඔබ කියහන්කෝ. පාත් එකද බං කෝල් එකේ හිටියේ ඔච්චර. කෑල්ලත් එක ඉතින් කෝල් එකේ හිටියේ. අනේ ගුණේ අංකල් හූල්ලන්න නම් එපා. කෑල්ලත් එක්ක. ඕක කවදාවත් මොන බඳින්නේ නෑ බං. වල ගුණේ අංකල් කියන්. පානේ මම වර මොකද්ද කරේ කියන්නකෝ අනේ අයියේ બ્લોක් කරන්නේ හෙලෝ තියන්න එපා හෙලෝ අයියෝ මුන්නේ කටින් දෙක වරදින්න ඕනේ මේ කොල්ලෝ ඔක අඬන්නේ බලපන් ගුණේ උඹේ කටින් දෙයක් කිව්වොත් වරදින්නේම නැහැ මොනවද බං බෝච්චර දාගෙන කොටන්න. ගුණේ පොඩි වැඩක් කරන ගමන් හිටියේ. ඔන්න ඉතින් උඹලා අපිටත් කින්ඩි දානවනේ බං. මොනවද බං කියහන්කෝ බෝ කිව්ව කියලා උඹේ කට ගෙවෙන්නේ නෑනේ. ගුණේ මාමට කියලා කරන් ප්‍රශ්නයක් නෑ ගුණේ මාම හූල්ලනවානේ. ඒකනේ බැරි කියන්නේ ඉතින්. පිස්සුද බං? ඒ ඉස්සර මේ ගුණේ මාම හෙල්ලුවා. දැන් බෝන එකක් ගපන් ගමන් මේ ගුණේ හූල්ලනවාද කියලා එකෙක්ටවත් අපිටත් ඔය පොඩ්ඩක් කියලා දෙන්න බා අපිත් ආසෙත් තුට්ටු දෙයක් හම්බ කරගන්න. හරි එනවා ඉතින් පොඩ්ඩක් මම කියලා දෙන්නම් තීරණ තරමට. අන්න සල්ලි හොයන්නේ එන යකෝ අද හැමෝටම වැට්ට යන්න ඕනේ නෑ නේද ඕකෙන් හොයනවනේ සල්ලි ඕකෙන් හොයන්න පුළුවන්ද මම සල්ලි ඒතර මම මෙච්චර පොල් ගාලා දෝයි ඒක මම දන්නේ නෑ ඵලයන් බෑන්නේ ඕකෙන් හොයන්න පුළුවන් සල්ලි අනේ තොපි දැන මොනවද කියන්නේ විතරයි තොගේ වාචාලා කට කොහොමද කාලා ඕකෙන් හොයන්න පුළුවන් නම් බැරියයි ඕකෙන් හොයන්නේ ඔයාගන්න ඕගොල්ලෝ බ්ලැක් ගෙදර තොගනම දේවල් කටමයි තියෙන්නේ ආලා කන්නේක් වගේ ඇවිල්ලා හරි අපෝ අදත් දේවල් කඩා දෙට්ටුවානේ ඉවරයි ඕක කිරි පුතාලා දෙන්න කොහෙද මේ යන්නේ දෙන්නත් එක ජෝඩු දාලා කිරි පුතේ බයිසිකල් වල ඩබල් දාලා යන්න බෑ බා වැටෙනවා උඹලා තේරුම් ගනි ඕ ගුණේ අංකල් ගවණක් දෙද්දි මුසල කතා කියන්න එපා ඕයි අනේ බලන්න උඹලනේ මේක දෙයක්වත් යන්න පුළුවන් ඇති කියලා වැඩි හිට එක්කෙන කතා හන්දේ පොඩි කාලා කන්නේ අපෝ අර දේවල් කතා කියන්න වරදින්නේ නෑනේ